අයිබෝන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. මම මේ විදිහට කතා කරන්නේ මම විරාජ් මනරංග අසාධනට පත් වූ පාසල් ගුරු සම්වර්ධන නිලධාරීන් වෙනුවෙන්. එතකොට මේ විදිහට කතා කරන්නේ පහුගිය දවසේ ජාතික රූපවාහිනී මහජන දිනය කියන දවසට ගිහිල්ලා මහින්ද ජයසිංහ මහත්මයා දීපු උත්තරවලට නැත්නම් ඒ කියපු කතාවලට අපි උත්තරයක් දෙන්න ඕනේ. මාධ්‍ය පවා වුන් විතරක් ගෙනල්ලා මේකට උත්තර දෙනවා. අපිව කැඳවන්නේ නැහැ. අන්න ඒ නිසා මම කල්පනා කරා මේ වෙනුවෙන් උත්තරයක් දෙන්න ඕනේ. එතකොට මම මේක ස්ටෙප් බයි ස්ටෙප් කියන්නම්. ඔහුගේ ප්‍රකාශය ඔබට දකින්න පුළුවන්. ඊට පස්සේදී මම දෙන උත්තරේ ඔබට බලා ගන්න පුළුවන්. අපි බලමු එයා මොනවද මුලින්ම කියන්නේ කියලා. ඔබ අර සමානාත්මතාව ඇති කරනවා කියන එකත් එක්ක මේ පාසල් ප්‍රජාවගේ ගුරුවරු ඇතුලේ ගුරු සේවයේ ඉන්න පිරිස සහ දැන් සංවර්ධන නිලධාරීන් කියන පිරිස අතරේ ලොකු ප්‍රශ්නයක් ඇවිල්ලා තිනවා. ඔවුන්ට මේ සමානාත්මකතාවයෙන් සලකන්නේ නැහැ. සංවර්ධන නිලධාරීන් ලෙස පත් කරගත්තු අය සමහර ලාවට දින බෙදාගෙන පාසල් දෙකක පමණ සමහර ලාවට ඉගැන්වීම් කටයුතු කරනවා. කොවිඩ් සමයේදී ඔවුන් විශාල කාර්යභාරයක් කරලා තියෙනවා. නමුත් ඔවුන්ට මේ කුඩම්මගේ සැලකිල්ලක් තියෙනවා කියන එක සම්බන්ධයෙන් ඔබතුමාගේ විමසන්න කියලා අහලා තියෙනවා. විශේෂයෙන්ම මේ ගුරුවරු ඇයි ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරගන්නේ නැත්තේ? මේ විභාග ක්‍රමයක් දාලා ඉවරලා තවදුරටත් ඔවුන් තලා පෙළන්න උත්සාහ කරන්නේ ඇයි කියන එක. මෙහෙමයි දැන් මං හිතන්නේ මේක වැරදි අදහසක්. අපි කවුරුත් මොනවද තලා පෙළන්නේවත් වෙනස් කොට සලකන්නේවත් නැහැ. අපේ රටේ හැම දෙයකටම ගත්තොත් ගුරු සේවයට එන්න තියෙන ගුරු සේවා ව්‍යවස්ථාව. ගුරු සේවා ව්‍යවස්ථාවේ හරි පැහැදිලිව තියෙනවා ගුරු සේවයට එන්නේ කොහොමද කියලා. හරිද? එතකොට විද්‍යාපීඨ වලින් එනවා නම් ඔහු විද්‍යාපීඨයට බඳවා ගන්න ගුරුවරයෙක් වීමේ අරමුණ. එතකොට විද්‍යාපීඨ වලින් එළියට එනකොට ගුරුවරයෙක් බවට පත් වෙනවා. උපාධිධාරීන් නම් ගුරු සේවා ව්‍යවස්ථාව ඉතාම පැහැදිලිව තියෙනවා. වයස සීමාවක් තියෙනවා 35යි. 35ට අඩුයි වෙන්න ඕන වයස් සීමාව 18ත් 35ත් අතර වෙන්න ඕන. විභාගයකින් ගුරු සේවයට එන්න ඕනේ. එතකොට මේ කියන කණ්ඩායම පහුගිය 2023 විභාගයේ පවත්වන්න සූදානම් වෙනකොට ඒකට විරුද්ධව නඩුවක් ගියා. දැන් වසර දෙකකට වැඩි. හරිද? එතකොට ඒ නඩු හතරක් තිබුණා. ඉතින් මේ නඩු වලින් ඉල්ලා සිටියත් ওই කාරණේම තමයි නිරංග. හරි? මේ කාරණේම තමයි මොකක්ද ඉල්ලා සිටියේ? විභාග වලින් තොරව ගුරු සේවයට අන්තර්ග්‍රහණය ඇතුළත් කරන්න කියලා. හරි. දැන් ඔයාලා ඇහුව නේද? එයා ඊට පස්සේ කියන කතාව මොකද්ද කියලා. දැන් එයා ඊට පස්සේ කියන කතාව තමයි නඩුවක් නිසා බැරුණා. නඩුව නිසාලු ප්‍රශ්නේ උනේ. දැන් ආදරණීය සහෝදරය ඒ වගේම මහින්ද ජයසිංහ මහත්තයෝ හොඳින් අහගන්න මේ කතාව. නඩුව ගැන කතා කරද්දි. දැන් කෙනෙක් නඩුවක් දාන්නේ ඇයි? ආසාවට ආතල් එකක් ගන්න. නැත්නම් මොන හරි වෙන හේතුවක් නිසාද නඩු දාන්නේ? නෑ. නඩුවක් දාන්නේ Tamanට අසාධාරණයක් අයුක්ති සහගත කාරණාවක් සිද්ධ වුණා කියලා දැනුණට පස්සේ තේරුණාට පස්සේ. ඒක පුරවැසියාගේ අයිතිවාසිකම. එතකොට මේ පුරවැසියාට ඒ අයිතිවාසිකම තිබ්බ අවුරුදු ගාණක් සේවය කරලා ඇගීමක් නැතුව කිසිදු ප්‍රමුඛතාවයක් නැතුව විභාගයකට ගියාට පස්සේදී එහෙම කරන්න එපා අපිට සාධාරණය කරන්න කියන ඉල්ලීම කරන්න තමයි නඩුවක් දැම්මේ. දැන් නඩුව දැන් අපික වැරදි කියමුකෝ. එතකොට ඔබ කියන්නේ උසාවියත් වැරදිද? ඒ කියන්නේ මෙයාලා නඩුව දැම්මා. නඩුව දැම්මට පස්සේ උසාවිය විසින් මේක වාරණයක් ගෙනල්ලා නතර කරා විභාගේ. එතකොට ඔබ කියන්නේ උසාවිය කරපු දේ වැරදිද කියලාද? උසාවිය එහෙම කරන්නේ ඇයි? උසාවිය එහෙම කරන්නේ වාරණයක් ගන්න මෙයාට මෙතන සාධාරණයක් හිටුවේ යුතුයි මේක නඩුව විනිශ්චය කරලා තමයි තීරණයක් දෙන්න ඕනි කියලා හිතපු නිසානේ. එතකොට අන්න අසාධාරණයක් වෙච්ච පිරිස කියලා නඩු දැම්මා. උසාවිය පැත්තෙන් ඒක විභාග කරන්න කාලයක් ලබා ගත්තා. ඒක සඳහා තමයි කාලය ගත්තේ. එතකොට ඉන් එහා පැත්තේ නඩුව ගැන අපි කතා කරන්නේ නෑ. ඒක අධිකරණ කටයුත්තක් නිසා. පාර්ලිමේන්තුවේ වගේ හිටියනම් තව කතා කරන්න තිබුණා. හැබැයි අපි ඉන් එහා පැත්තේ අධිකරණය ගැනවත් නඩුව ගැනවත් මේ කිසිම දෙයක් ගැන කතා කරන්නේ නෑ. අපි එක කාරණාවක් කියනවා. ওই නඩුව කියන කාරණාව ඉස්සරහට දාලා නඩුව පිටිපස්සේ හැංගෙන්න එපා. මේ අහිංසක මිනිස්සුන්ගේ ජීවිත එක සෙල්ලම් කරන්න විවිධ තර්ක හදාගන්න එපා. ඒක තමයි පැහැදිලිව කියන්න තියෙන්නේ. නඩුව නිසා බෑ කියන්න එපා. අධිකරණය විසින් තමයි සමතය ගෙනල්ලා දුන්නේ. සමතේ තිබුණේ PGD එක අනිවාර්ය කරලා මේ පත්තිම් දෙන්න කියලා. ඒක කවුද කිව්වේ? ඔය අධිකරණය කිව්වේ. ඒක කවුද ප්‍රතික්ෂේප කරේ? ඔබයි ප්‍රතික්ෂේප කරේ. ඔබ තුන් දෙනෙත් එක ආණ්ඩු කරන කාලේ අන්නේ සමත යෝජනාව ප්‍රතික්ෂේප කරා. ඔබට මතක නැත්නම් අහලා බලන්න අමාත්‍යාංශය. හරිනේද? එහෙනම් අපි කියනවා අධිකරණයේ විසින් අපිට දීපු සමතය දෙන්න අපි බාර ගන්න සූදානම්. ඉන් එහා පැත්තේ නඩුව ගැන කතා කරන්නේ නැහැ. අපි ඊට පස්සේ මෙයා මොකද්ද කියන්නේ කියලා දැන් අහලා බලමු.
සඳහන් කරන කාරණාව දැන් උසස් එතකොට- පෙළ දැන් ඔවුන් ඒ වෘත්තියට එන සමයේදී ඔව්. උසස් පෙළ ලියපු අය දැන් විශ්වවිද්‍යාලෙත් ගිහිල්ලා ඔවුන් උපාධිය අරගෙන තිබෙනවා. දැන් සමහර ලාවට තමන් උගන්වපු ළමයිත් එක්ක තමයි දැන් නැවත ওই විභාගයට එන්න වෙන්නේ. එතකොට අර වසර 8කට ආසන්න කාලයක් සේවය කළා අය බිඳුවේ ඉඳන් පටන් ගන්න වෙනවා කියන එක. ඔව්. ඔය ඒකට කොහොමද ඇමතුමා උත්තර ඉතින් මේ මං කියන්නේ එවැනි ප්‍රශ්න තියෙන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඕන් කියන්නේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්න කියලා. එහෙමනේ. හරිද? එතකොට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණයක් කරන් තියෙනවා. අට මං කියාගෙන ආවේ ඕන් නඩුවක් දැම්ම විභාග නැතුව ගන්න කියලා. ඒකට ඒ නඩු හතරම නිෂ්ප්‍රභා වෙලා තිබෙනවා. හරි දැන් ඔයා බැලුවා ඊට පස්සේ යා මොකද කියන්නේ කියලා. දැන් මේ මාධ්‍යවේදී අපේ සහෝදරයා නිරංග සහෝදරයා අහනවා කතාව. දැන් මෙයාලා ආයේ ගුරු සේවයට ගත්තම් බිඳුවේ ඉඳන් නේද පටන් ගන්න වෙන්නේ. එතකොට මෙයාලු ගන්නපු දරුවන් එක්ක නේද මේක ලියන්න වෙන්නේ කියලා. ඔව් එහෙම ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒක හරි. යාලා ඉගැන්නුවා. ඉගැන්නුවා කියන්නේ යාලගේ පත්වීම් සංවර්ධන නිලධාරී වුණාට යාලා ඉගැන්වීම් කාර්යයේ නිරත වුණා. ඒ කතාව පිළිගන්නවනේ දැන් මෙතන. හරිද? දැන් ඒක පිළිගන්නවා. දැන් ඉගැන්නුවා කියලා පිළිගන්නවා. එතකොට මෙයාලට දෙන එකම ප්‍රශ්නේ තමයි ගුරු විවස්ථාව කියන කාරණා. ගුරු විවස්ථාව කියන කාරණාට උත්තරයක් දුන්නනේ. විවස්ථාව ওই විදිහටම තියෙද්දී මේ වගේ පිරිසවලට සාධාරණය කරපු ඕනේ තරම් ඉතිහාසයක් තියෙනවා කියලා අපි කිව්වනේ. එතකොට ඔව් මෙහෙම කරා කියලා කියනවා. දැන් අපි ජීවිතේ සැලසුම් කරගෙන තියෙන්නේ කොහොමද? ගුරුවරයෙක් විදියට. ඒක එකපාරට ඉවත් කළ දැම්මන් පස්සේදී ඔය මේ දේශපාලඥයෝ ප්‍රතිපත්ති මාරු කරන වගේ අපිට රැකියාව මාරු කරන්න පුළුවන්ද? බෑ. අපි සමාජයට මුහුණ දෙන්න ඕනේ. ඒක තේරුම් ගන්න. අපිට වෙන ගැටලුවක් නැහැ. අපි දන්නවා අපි මේ ගුරුපත්තියම ලබා ගත්ත කියලා රජ වෙන්නේ නැහැ. අපිට වෙන කිසිම දෙයක් මේ තියෙන විදියට වඩා අපිට තෘප්තිමත් විදිහට රැකියාව කරගෙන යන්න පුළුවන් අවස්ථාව විතරයි ලැබෙන්නේ. ඊට හැව දෙයක් ලැබෙන්නේ නැහැ. හරි නේද? අනිත් එක මෙතෙන්ට එනකොට අපි ආවේ සත්භාවයෙන් පඩි වැඩි වෙලා තිබුණෙත් නෑ. දැන් ආයතන අයටත් අවස්ථාව වැඩිපුර ඉල්ලීමක් තියෙනවා මේකට එන්න. මොකද පඩි වැඩි වෙච්ච නිසා. හැබැයි අපි සත්භාවයෙන් මෙතෙන්ට ආපු පිරිසක් බව ඔබ තේරුම් ගන්න ඕනේ. එතකොට ඔව් එහෙම ප්‍රශ්නයක් තියෙනවා මේමයි කියලා කතන්දර ටිකක් විතරක් කියනවා. අපි කියනවා කතන්දර කිය ඉන්න එපා. කරුණා කරලා මේකට උත්තරයක් දෙන්න. මේ අයට PGD කරන අවස්ථාව දීලා ඉවර වෙලා මේ අයගේ මේ කරපු සේවය ඇගීමට ලක් කරලා එක්ස්පීරියන්ස් එකක් තියෙන හොඳම කණ්ඩායම මේ අය ගුරු සේවයට එකතු කරගෙන ඉනනතුරුව රැකියාව විරහිත ඉනනතුරුව මේ සඳහා කැමති ආයතනගත සියලු දෙනාටම අවස්ථාවක් දෙන්න කියලා අපි ආරාධනා කරනවා. හරි නේද? එහෙනම් පැහැදිලි ඒ කාරණාවත් අපි යනවා ඊළඟ කාරණාවට. මේක අපි මාධ්‍ය සාකච්ඡාව වගේ වුණා නම් මීටත් වඩා හොඳට පැහැදිලි කරලා ඩොකියුමන්ට්ස් පෙන්නලා අපි කතා කරනවා. ඒතර කතාව දිග වෙන හින්දා ඒ තරම් ඩොකියුමන්ට්ස් පෙන්නන්න ඩොකියුමන්ට්ස් වල තියෙන දේවල් කියවන්න උත්සාහ කරන්නේ නැහැ. කතාවට උත්තරයක් දීගෙන අපි යනවා ඉස්සරහට. එහෙනම් අපි බලමු ඊට පස්සේ මෙයා මොකද්ද කියන්නේ කියලා. ඉතින් දැන් මෙහෙම මේ ආණ්ඩුවාවේ පරණ කරපු වැරදි කරන්න නෙවෙයිනේ. මේ ආණ්ඩුවාවේ හැම දෙයක්ම නිවැරදිව කරන්න. රටේ නීතියක් තියෙනවනේ. ඒ නීතිය හරියට අකුරට ක්‍රියාත්මක කරන්න ව්‍යවස්ථාවක් තියෙනනේ. ඒ ව්‍යවස්ථාව රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වගේම ඒ සේවාවන් වලට තියෙන ව්‍යවස්ථාවන් ආරක්ෂා කරන්නනේ මේක ඇවිල්ලා තියෙන්නේ. ඒවා කඩන්න කියලා කවුරු විබල කරනවා නම් ඒක මං හිතන්නේ අපි කාටවත් පිළිගන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි. ඔවුන්ගේ පැත්තෙන් ඇත්ත ප්‍රශ්නයක් තිබෙනවා. අපි ඒක තීරුම් අරගෙන නැතුව නෙවෙයි. ඔවුන් කාලයක් තිස්සේ පාසල් වල වැඩ කරා. ඇතරම ගුරුවරු ලෙස කියන්නේ ඉගැන්වීම් කටයුතු කළා නේ. ඔවුන් ගුරුවරු නොවුනත් ඔවුන් ඉගැන්වීම් කටයුතු වල නියැලුණා. ඉතින් ඒ නිසා ඔවුන්ට යම් මානසික ගැටලුවක් ප්‍රශ්නයක් තිබෙනවා. ඒක අපි ඒක බැහැර කරන්නේ. හැබැයි ඒකේ ටිකක් ඔවුන්ගේ හිත රිදෙන කාරණාවක් නොවේද? මොකද්ද? ඉගැන්වීම් කටයුතුත් කරලා තිනවා, විභාගත් සමත් කරලා තිනවා. ඔබ සඳහන් කරනවා සංවර්ධන නිලධාරීන් ඔවුන්ගේ තනතුර ඒක අපි මං හිතන්නේ පහත් කිරීමට නෙවෙයි ඒක සඳහන් කරන්නේ. පහත් කිරීමක් නෙවෙයි. ඔවුන් සංවර්ධන නිලධාරීන්. එතකොට ඔවුන් ගුරුවරු නෙවෙයි. අර සංවර්ධන හැබැයි ඔවුන් ඉගැන්වීම් කටයුතු කරා පාසල් තුල. හරි සහෝදරයා දැන් මොකද්ද ඊට පස්සේ යා කියන කතාව? දැන් එයා කියන කතාව තමයි අපි ආවේ පරණ ආණ්ඩු කරපු දේවල් කරන්න නෙමෙයි කියලා කියනවා. දැන් ඒකට දෙන්න තියෙන උත්තරේ මොකද්ද? දැන් එක සරල ප්‍රශ්න ටිකක් අහන්නම්. පරණ ආණ්ඩු කරපු දේවල් කරන්න නෙමෙයි ආවේ කියලා කියනෝ නේද? ඒතර IMF ප්‍රොජෙක්ට් එක කවුද ගෙනාවේ? මේ ආණ්ඩුවද පරණ ආණ්ඩුවද? උත්තර දෙකක් නැහැ. ඒකයි තියෙන්නේ පරණ ආණ්ඩුව. එතකොට මීරිගම අධිවේගී මාර්ගය නතර කරලා තිබ්බ නේද? පණ්ඩු කරඳ ගස් හින්දා ඔය කතන්දර හින්දා නතර කරලා තිබ්බා. ඒක කලින් ආණ්ඩුවේ වැඩක්ද මේ ආණ්ඩුවේ වැඩක්ද? ඒක කලින් ආණ්ඩුවේ වැඩක්. ඒක ඒ විදිහටම පටන් ගත්තාද නැද්ද? පටන් ගත්තා. එහෙනම් කලින් ආණ්ඩුවේ වැඩ මෙයාලා කරන්නේ නැහැ කියලා කියන්න පුළුවන්ද? බෑ. පෝර්ට් සිටි ව්‍යාපාරයේ පෝර්ට් සිටි කතාව
කලින් ආණ්ඩුව එකක්ද මේ ආණ්ඩුව එකක්ද? ඒකත් කලින් ආණ්ඩුවේ. එතන කලින් ආණ්ඩුව හදපු මේ පෝට් සිටි එකට දැන් ආයෝජකයෙක් ගේන්න ඔබ කටයුතු කරනවද නැද්ද? කටයුතු කරනවා. දවස් කතන්දර ගණනාවක් තියෙනවා මේකට උත්තරයක් විදිහට දෙන්න. ඒව උත්තර දෙන්න උත්සාහ කරන්නේ දේශපාලන කතාවකට ඇදෙන හින්දා. අපිට අවශ්‍ය වෙලා තියෙන අපේ වෘත්තිය අරගලේ ජයග්‍රහණය කරන්න. ඒක නිසා අපි කියනවා අවශ්‍ය තැනදී කබර ගෝයා තල ගෝයා කරගන්න න්‍යායට එන්න එපා. කලින් ආණ්ඩු කරේ නෑ කලින් කරපු දේවල් කරන්න නෙමෙයි අපි ආවේ වගේ එකක් කියනකොට ওই වගේ ගොඩක් දේවල් අපිට පෙළ ගහලා කියන්න පුළුවන්. පැහැදිලි නේද? එහෙනම් ඔන්න ඒ කාරණාවටත් උත්තරයක් තියෙනවා. ඊට පස්සේ අපි බලමු මෙයා මොනවද ආයි පාරක් කියන්නේ කියලා. ඔවුන්ගේ පැත්තෙන් ඇත්ත ප්‍රශ්නයක් තිබෙනවා. අපි ඒක තීරුම් අරගෙන නැතුව නෙවෙයි. ඔවුන් කාලයක් තිස්සේ පාසල් වල වැඩ කරා. ඇතරම ගුරුවරු ලෙස කියන්නේ ඉගැන්වීම් කටයුතු කළා නේ. ඔවුන් ගුරුවරු නොවුනත් ඔවුන් ඉගැන්වීම් කටයුතු වල නියැලුණා. ඉතින් ඒ නිසා ඔවුන්ට යම් මානසික ගැටලුවක් ප්‍රශ්නයක් තිබෙනවා. ඒක අපි ඒක බැහැර කරන්නේ. හරි ඊළඟ කාරණාවේදී මෙතුම කියන කාරණාව තමයි ඔව් ගුරුවරුන් විදියට ඔවුන් සේවය කරාලු හැබැයි සංවර්ධන නිලධාරීන්ලු. එතකොට පැහැදිලිව කියන්න කැමති සංවර්ධන නිලධාරීන් බවට පත්ුනේ පාලකයන්ගේ වැරද්ද නිසා. ගෝඨාභය රාජපක්ෂ පත්වීම් දෙනකොට නායකත්වය කියන විෂයක් හඳුන්වා දීලා ඒ විෂයට එකතු කරනවා කියලා තමයි පත්වීම් දුන්නේ. අවුරුද්දක පුහුණු කාලයෙන් අනතුරුව ගුරු සේවා ව්‍යවස්ථාවට ගුරු සේවයට එකතු කරනවා කියලා තමයි කිව්වේ. දැන් මෙන්න මෙතන පැහැදිලිව කියලා තියෙනවා මේ 2020 10යි 23 දිනති අමාත්‍ය මණ්ඩල තීරණ ලබා දී ඇත 2020 10යි 26 දිනති අමාත්‍ය මණ්ඩල තීරණය ලබා දී ඇත යනුවෙන් මේ සඳහන් වෙනවා. එම තීරණය අනුව උපාධාරී පුහුණු වැඩසටහන යටතේ බඳවාගෙන දැනට පුහුණුව අවසන් කරන ලබ ඇති සහ ඉදිරියේදී පුහුණුව අවසන් කිරීමට නියමිත ඇති උපාධාරීන් අතරින් සුදුසුකම් සපුරන ලබන උපාධාරීන් කෙටිකාලින පුහුණුවකින් පසු ජාතික හා පළාත් පාසල් වල පවතින එක් එක් විෂයට අදාළව හඳුනාගෙන ලැබෙන ගුරු අවශ්‍යතාවය සපුරාලීම සඳහා මේ අවස්ථාවට පමණක් සීමා වන පරිදි ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථා විධිවිධාන වලින් පරිබාහිරව බඳවා ගැනීම සුදුසු බව අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත කියලා තමයි කිව්වේ. මේ තින් අමාත්‍යාංශය මේ වගේ ඩොකියුමන්ට් දාලා තමයි මේ අපිව ගත්තේ. එතකොට මෙන්න මේ විදිහට ගත්ත පිරිස පස්සේ කාලේ සංවර්ධන නිලධාරීන් බවට පත් වුණා. ඒකට හේතුවක් තියෙනවා. අපි දන්නේ නැහැ අපි වෙනුවෙන් කතා කරන්න කවුද යන්නේ කියලා. අපිට නායකත්වයක් ගන්නවත් අවස්ථාවක් තිබුණේ නැහැ. අපි දන්නෙත් නැහැ එතකොට. අපිට එහෙම අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. මේවට නායකත්වය දෙන්නවත් වෙන තැන් වලට මේක මෙහෙවන්නවත් අරගල කරන්නවත් අවශ්‍යතාවයක් තිබෙන්නේ නැහැ. අපි ආවේ අපේ රැකියාව නිදහසේ කරගෙන යන්න. දැන් එතකොට මෙන්න මේ අටවාගත්ත වෘත්තීය සමිතිය තිබ්බනේ සංවර්ධනධාරීන් කියලා. එතකොට අන්නේ පිරිස තමයි සුසී ප්‍රේමජයන්තත් එක්ක සාකච්ඡා කරන්න ගියේ. ඒ අය මොකද්ද කරේ? සාකච්ඡාව ප්‍රතිඵල විදියට අපිට පැහැදිලි සැකයක් තියෙනවා. ඒ අය තමයි සංවර්ධනධාරී කියන ගොඩ වැඩි කරගන්න අපිට සංවර්ධනධාරී කියන තනතුරට අපිව තල්ලු කරේ වුන් කියලා අපි විශ්වාස කරනවා. ඒක තමයි අපිට පැහැදිලිව සැකයක් තියෙනවා. මොකද අපිව නියෝජනය කරමින් එදා සාකච්ඡාවට ගියේ ඔවුන්. අපි ගියේ නෑ. හැබැයි අපි වෙනුවෙන් කියලා මොනවා කතා කරාද කියලා දැන් තියෙන ප්‍රශ්නයක්. අපි අපහසුතාවයට ඇදලා දැම්මේ ඔවුන් කියලා අපිට පැහැදිලි සැකයක් තියෙනවා. ඔවුන් උත්සාහ කරා ඔවුන්ගේ ගොඩ වැඩි කරගන්න. හැබැයි ගොඩ වැඩි උන්නේ නැහැ. ඒ තරහ අපෙන් පිරිමහනවා කියලා අපිට සැකයක් තියෙනවා. ඒක නිසා අපි කියනවා සංවර්ධනධාරී කියන තනතුරට අපිව එකතු කරන්න එපා. අනිත් කාරණාව තමයි ඔබ කියනෝනේ දැන් අපි ඉගැන්නුවා. හැබැයි සංවර්ධන නිලධාරීන්. මිනිස්සුયો තේරුම් ගන්න ඕනි කාරණාවක් තියෙනවා. දරුවෙක්ට දෙයක් කියලා දෙන්න පුළුවන් නම් පත්වීම් ලිපියේ ගුරු කියලා නොතිබුණාට එයා ගුරුවරයෙක් තමයි. යමක් දරුවෙට උගන්වන්න පුළුවන් එයා ගුරුවරයෙක් තමයි. පත්වීම් ලිපියක් අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම නැති අය ඕනි තරම් ඉන්නවා. අපි දන්නවා ගුරුවරුන්ගේ ආරම්භය දක්වා කතාව දිගට අරන් ගියට පස්සේ ආරම්භයේ දිසාපාමොක් ඇදුරුතුමා ගාවට යනවා. දිසාපාමොක් ඇදුරුතුමා තමයි ගුරුවරයාගේ ආරම්භකයා. එතන පළවෙනියට මේ වැඩේ ආරම්භ කරපු කෙනා කියලා අපි හඳුනා ගන්න. එතකොට ඔය කියන ආකාරයේ විභාගයක් ලිව්වද? ඔය කියන ආකාරයේ පත්වීම් ලිපියක් තිබ්බද? ඔය කියන ආකාරයේ කැටගරි වලට එතුමා දැම්මද? නෑ ඒ කිසිම දෙයක් දැම්මේ නෑ. හැබැයි එතුමා තමයි ගුරු පරම්පරාව ආරම්භ කරේ කියලා අපි පිළිගන්නවා. එතකොට එතුමාත් ඔයි කියන තර්කයට අනුව ගුරුවරයෙක් වෙන්න බෑ. මොකද දරුවන්ට උගන්වලා තියෙනවා. හැබැයි එතුමා ගුරු ව්‍යවස්ථාවවත් මොකක්වත් වෙන දෙයක්වත් අනුගමනය කළත් නැහැ. වෙන මුකුත් කළේ නැහැ. දරුවන්ට උගන්වපු එක විතරයි කළේ. අපි පැහැදිලිව කියනවා ගුරුවරයෙක් වෙන්න බෑ. පත්වීම් ලිපියේ ගුරු කියලා තිබුණට දරුවන්ට හරියට උගන්වන්න පුළුවන් කෙනා තමයි ගුරුවරයා වෙන්නේ. අන්න ඒක අපිට තියනවා කියලා තමයි අපි ඔබතුමාට පැහැදිලිව මතක් කරන්නේ. එහෙනම් අපි බලමු මෙයා ඊට පස්සේ මොකද්ද කට උල් කරලා රෝල් කරලා කියන්නේ කියලා.
නිසා දැන් අමාත්‍යාංශ සූදානම් වෙලා තියෙනවා විභාගයක් තියලා බඳව ගන්න. ඔවුන්ට සාධාරණ ඉටු කරන්න තීරණය කළා තියෙනවා. ඒ ඇයට විතරක් විශේෂ වෙච්ච විභාගයකුත්. ඒකට අරගොල්ලත් එක විභාගය ලියන්න වෙන්නේ නැහැ. ඒ ඇයට පමණක් විභාගයකුත් ඒ වගේම වයස් සීමාව 45 දක්වා ඉහළ දාන්නත් තීරණය කරලා තිබෙනවා. හරි? ඒ කියන්නේ ඔය කියන ප්‍රශ්නෙට උත්තර දැන් 35ට ගියොත් ඔය කාටවත් විභාගය ලියන්න වෙන්නේ නැහැ ගොඩක් අයට. මොකද නැත්නම් 2019 උන්ටපත් වෙන දුන්නේ. ඒතකොට දැන් ගත්තත් අවුරුදු 6ක් ගත වෙලා. එතකොට තියේදි රැකියාව ගත්තා නම් ඒත් දැන් 35ක් 36ක් වෙලා. ගොඩක් අය ඉන්නවා ඊට වඩා වයස ගියපු. ඒ අයට හැමෝටම සාධාරණ ඉටු වෙන්න 45 වයස් සීමාව දාලා තිබෙනවා. කැබිනට් තීරණයක් කරන් තිබෙනවා. ඒකට ඒ අනුව විභාගේ පවත්වන්න තමයි අධ්‍යාපන අමාත්‍යාංශය පැත්තෙන් මේ ව්‍යවස්ථාවට අනුව ව්‍යවස්ථානුකූලව විභාගේ පවත්වලා බඳව ගන්න තමයි තීරණය කරලා තියෙන්නේ. දැන් මොකද්ද කියන්නේ? ඔව් ඔවුන්ට ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා කියලා දැන් පිළිගන්න. දැන් මෙයාලා කියනවා අපිට විතරක් විභාගයක් කැඳවනවාලු. ඒ කියන්නේ සංවර්ධනධාරී පිරිසට කැඳවනවාලු. හැබැයි ඕක නෙමෙයි කලින් කිව්වේ. කලින් මුලින් කිව්වේ මෙයාලා අපි සියලු දෙනාටම රැකියාව විරහිත අයට අපිට ආයතනයට සියලු දෙනාටම ඕපන් විභාගයක් කැඳවනවා කියලා. හැබැයි ඔබයි අද කියන දේවත් අපිට විශ්වාස නැහැ. කලින් ඉතිහාසයේ පිරික්සල බැලුවා මහින්ද සමරසිංහ මහත්මයා කිව්වා ව්‍යවස්ථාවට සංශෝධනයක් කරගෙනල්ලා මේක කරනවා. ලාල්කාන්ත මහත්මයා ආදී ওই කට්ටිය කිව්වේ මොකද්ද? ඔබට වඩා ඌමනාව මේක විසඳන්න අපිට තියෙනවා කියලා කිව්වේ. හැබැයි එහෙම කියලා අද වෙනකොට හරිනේ අග්‍රාමාත්‍යතුමිය අධ්‍යාපන ඇමතුමිය සාකච්ඡාවක් අද්දුන්නේ නැහනේ. ඒතර ඔබ කියන කාරණා කොයිතරම්නම් සත්‍යද කොයිතරම්නම් අපි විශ්වාස කරන්න ඕනේද කියන සීමාවට හිතා ගන්න බෑ. අපිට විශ්වාස කරන්න අමාරුයි. හරිද? එතකොට අනිත් කාරණා තමයි ඔවුන්ට ඇත්තම ප්‍රශ්නයක් තියෙනවලු. ඇත්ත. බොහොම ස්තුතියි ඒක පිළිගත්තට. ප්‍රශ්නයක් තියෙනවා කියලා පිළිගත්තට. හරිද? ඔය කියන කිසිම කෙනෙක් අග්‍රාමාත්‍යතුමිය මහින්ද මහින්ද ජයසිංහ මහත්මයා ඒ වගේම චන්ද්‍රසූරිය මහත්මයා මේ සියලුම දෙනා පිළිගන්නවා මෙතන ප්‍රශ්නයක් තියෙනවා මෙයාට අසාධාරණයක් වෙලා තියෙනවා සාධාරණය කරන්න ඕනි කියලා. හැබැයි කොහේ හරි තියෙන දේශපාලන මතවාදයක් ඔලුවට ආවට පස්සේදී ඒ සාධාරණ ඉටු කරන්න ඕනි කියන කාරණාව අමතක වෙලා යනවා. බොහොම කනගාටුයි ඒ ගැන. ඔබ කියනවනේ දැන් අපිට විවිධ දේශපාලන ලේබල් ගහනවනේ. දැන් අපි පෙරටුගාමීන්ට මේ ලඝු කරා ලේබල් එකක් ගහලා තිබ්බා අපේ නඩුව කතා කරපු ලෝයේ පෙරටුගාමී කියලා. අපි යා පෙරටුගාමී නිසාවත් පෙරටුගාමී පක්ෂයට බැඳෙන්නවත් හදාගෙන යාව ගත්තා නෙවෙයි. නඩුව සම්බන්ධයෙන් මම නෑ. අපි පිරිසක්නේ නඩු දැම්මේ. නමුත් ඔවුන් කිසිම වෙලාවක පෙරටුගාමී ලෝයේ තෝරගත්තේ පෙරටුගාමී නිසා නෙමෙයි. එතන ඒ වෙලාවේ ඒකට සුදුසු එයා කියලා හිතපු නිසා විතරයි ඒක තෝරගත්තේ. එහෙනම් පයිසා මුස්තාපත් කතා කරේ. ඒතොර එයා ගැන කියන්නේ නෑනේ. පෙරටුගාමී කෙනා ගැන විතරයි කතා කරන්නේ. ඒතොර අනිත් කාරණාව තියෙනවා. තවලම ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා ඩීఓ කෙනෙක්. අපේ ස්කීම් එකේ කෙනෙක්. බොරුද කියලා අහලා බලන්න. මහින්ද ජයසිංහ මහත්මයා කෝල් එකක් දීලා බලන්නකෝ. තවලම ප්‍රාදේශ සභාවේ සභාපති කවුද කියලා. තවලම ප්‍රාදේශ සභාවේ සභාපති ඩීఓ විදිහට අපිත් එක්ක පත්වීම් ගත්ත කෙනෙක් තමයි දැන් ඔබේ සභාපති වෙලා තියෙන්නේ පාර්ලිමාවේ ආණ්ඩුවේ. එතකොට ඔබ කොහොමද ලඝු කරන්නේ මාලිමාවට මෙයාලා මෙහෙමයි කියලා. මාලිමාවට තමයි අතිශය බහුතරයක් ඡන්දෙ දුන්නේ නැත්නම් තැපැයි ඡන්දෙ දින්නේ ඔබ පිටරටින් මිනිස්සු ගෙනල්ලාද? නෑ. මාලිමාව ඡන්දෙ දිනන්න මොනවද ගත් උපක්‍රම? ව්‍යවස්ථාව සංශෝධනයක් කරලා මේක අනිවාර්යෙන් කරලා දෙනවා. මේක ඔයාලට වඩා අවශ්‍යතාවය අපිට තියෙනවා වගේ කතන්දර බොරු ටිකක් කිව්වේ නේ වෙලාව. ඒ නිසා අපේ මිනිස්සුත් එක විශ්වාස කරලා මාලිමාවත් එක්ක එකතු වුණා. එහෙම එකතු වෙච්ච කෙනෙක් තමයි තවලම ප්‍රාදේශ සභාවේ සභාපතිතුමා. අපිත් එක්ක අපේ ස්කීම් එකේ ඉඳපු කෙනෙක්. අද ඔබේ ප්‍රාදේශ සභාවේ සභාපති ඔබේ පක්ෂේ. එහෙනම් අපි කියනවා එහෙම ලේබල් ගහන්න උත්සාහ කරන්න එපා. ඔය තියෙන සාක්ෂි බොරු නම් හොයලා බලන්න. සාක්ෂි සාධක සහිතව ඔය කියන්නේ. හරිද? ඒකින්ද අපිට ලේබල් ගහන්න එපා කියලා අපි පැහැදිලිව කියනවා. ඒ වගේම තමයි මේ දේවල් මට එවන්න පිරිසක් ඉන්නවලු. මතක තියාගන්න මේ රට සුද්දට යටත් වෙනකොටත් මේ රට පාවල දෙන මිනිස්සු ටිකක් එදත් හිටියා සිංහලයෝ කියලා වෙස්වලා ගත්ත. සිංහලයෝ කියලා වෙස්වලා ගත්ත අවජාතකයෝ ටිකක් හිටියා. අපේ ස්කීම් එකෙත් එහෙමයි ඉන්න පුළුවන්. දැන් ඔබත් එක්ක විමල් වීරවංශ මහත්මයා ඒ කාලේ හිටියේ නේද? ප්‍රචාරක ලේකම් නේද? අද මොකද්ද කියන්නේ ඔබට? ඊට පස්සේ නන්දන ගුණතිලක මහත්මයා එදා හිටියේ නේද? අද මොකද්ද කියන්නේ? ඒ වගේ ඔබත් එක්ක ඉදපු පිරිස අද ඔබට එරෙහිව කටයුතු කර විවේචනය කරනවා. අපිත් එක්ක ඉන්න මිනිස්සු අතරත් එහෙමයි ඉන්න පුළුවන්ද බැරිද? පුළුවන්. එහෙම ඉන්න පුළුවන්. එහෙම කාලකන්ණි සත්තු හැමදාම හැමතැනම ඉන්න. එච්චරයි මට ඒකට කියන්න තියෙන්නේ. හරිද? එතකොට අපි පැහැදිලිව කියනවා මේ කතාව මේ විදිහට අවසන් කරනවා. ඔබතුමා මහින්ද ජයසිංහ මහත්මයාව පත්තිල් ලිපිය ගෙනල්ලා පෙන්නන්න පුළුවන් ඔබතුමා කොහොමද මේ පද්ධතිය ආවේ කියලා. අපි වගේ ස්කීම් එක ආවේ. ඒ වගේම චන්ද්‍රසූරිය මහත්මිය ඔබතුමාට කියන්න පුළුවන්ද? ඔබ සිවුරට සමුදීලා මෙතෙන්ට ආවේ නැහැ කියලා ඔබට කියන්න පුළුවන්ද? බෑ. එහෙනම් අපි කියනවා තමන්ගේ කිල්ලෝට එහුණු තියාගෙන අනිත් උන්ගේ කිල්ලෝට වල හුණු හොයන්න යන්න එපා. අපි කියන්නේ අපිට වෙන කිසිදු ප්‍රශ්නයක් නැහැ. ඔබත් එක්කවත් ඔබේ ආණ්ඩුවත් එක්කවත් කිසි ප්‍රශ්නයක් නැහැ.
අපිට තියෙන එකම ප්‍රශ්නේ තමයි මේකට උත්තරයක් දෙන්න ඔබ කල් අරින එක, කල් මරණ එක. එතකොට මහින්ද ජයසිංහ මහත්මයා හිතනවා ඇති අපි වෘත්තීය සමිතියක් අදලා උන්ට බලපෑමක් කරයි කියලා. මහත්තයෝ ඔබේ ප්‍රශස්ති ගායනා කරයි මේ මිනිස්සු ටික මේක ඔබ කරලා දුන්නොත් එච්චරයි කියන්න තියෙන්නේ. වෘත්තීය සමිතිය හදා දින දෙයක් නැහැ. ඔබ මේ වැඩේ කළා දුන්නොත් යාලට වෘත්තීය සමිතියක් හදන්නත් බෑ. මොකද ඔබනේ වැඩේ කළා තියෙන්නේ. එතකොට ඔබත් එක්ක ඉන්න පිරිසක් වටා තමයි ඕන එකතු වෙන්නේ. ඒකවත් තේරුම් ගන්න. ඒක කරලා දුන්නේ නැතුණොත් තමයි යන්න වෘත්තීය සමිතියක් ඔබට එරිව හදාගන්න උන්ට අවස්ථාව ලැබෙන්නේ. ඒකවත් තේරුම් ගන්න ඔය ටිකිරි මොලේට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි අපේ මහින්ද මොකද චන්දන සූර්යරාජ මහත්මයා බලාපොරොත්තු වෙන ඇති ඔවුන්ගේ සංගමයේ අයට මේක විවෘත කරලා දෙන්න. අපි කියනවා ඔබේ සංගමයේ අය ගැන හිතන්න කලින් මෙතනට දරදී ඇදපු මිනිස්සු ගැන හිතලා ඉන්න. සංගමය නිසා ඒ අයට අවස්ථාව දෙන්න ගිහිල්ලා මේ අයගේ අහිංසක බලාපොරොත්තු විනාශ කරලා දාලා ඒ කාලකන්ණි වැඩේ කරන්න කරගහන්න එපා, උර දෙන්න එපා. ඔබතුමා අපිව එක්කන් ගිහලා පාසල් සම්වර්ධදාරින් ගුරුසේවට අන්තර්ගාමී කරමු කියලා පිකට් කරා නේද මහත්තයෝ? නෑ කියනවා නම් පෙන්නන්නම් ෆොටෝ, වොයිස් කට් ඔක්කොම ටික. හරි නේද? එහෙනම් අපි පැහැදිලිව කියනවා ඔබත් එක්ක තරයක් නෑ, ඔබත් එක්ක විනිස් ගැටලුවක් නෑ. අපි කියන්නේ වසර 6කට වඩා පළපුරුද්ද තියෙන මේ රටේ තරගකාරී විභාගයේ වැඩිම සාමාර්ථ අරගෙන විශ්වවිද්‍යාල ගිහලා උපාධියක් අරගෙන පාසල් පද්ධතිය ඉගෙනීම් කරන දරුවන්ට උගන්වන මේ ආදරණීය ගුරුවරුන්ට ප්‍රමුඛතාවය දෙන්න PGD එක අනිවාර්ය කරන්න. PGD එක අනිවාර්ය කරාට පස්සේ තියෙන විභාග අපි ලියන්නම්, ලියලා ගුරු සේවයට එන්නම්. අපි නිකම්ම ඉල්ලන්නේ නැහැ. නිකම්ම දීපු ඉතිහාසය ඕනි තරම් තියෙනවා පෙන්නන්නම්. හැබැයි අපි නිකම් ඉල්ලන්නේ නැහැ. PGD එකේ කරන විභාගයේදී අපි ලියලා අපි එනවා. කිසි ගැටලුවක් නැහැ. අනිත් එක තමයි විභාග ගැන කතා කරනකොට විභාග සමත් වෙච්ච අතිශය බහුතරයක් අපිත් එක්ක ඉන්නවා. එයාලට පත්තින් ලැබිලත් නැහැ. අනිත් කාරණා තමයි අවුරුදු 6ක් දරුවන්ට උගන්වපු අපිට විභාගයක් ලිව්වා කියලා ඒක පාස් වුණා කියලා අලුතෙන් ලැබෙන්න දෙයක්වත් නැහැ. අනිත් කාරණාව තමයි ওই කියන විභාගයේ ගණිත පේපරයක්. චිත්‍ර සංගීතය කරන කෙනාට ওই ගණිත පේපරේ පාස් වුණා කියලා ඇති දේ මොකද්ද? අද චිත්‍ර සංගීතේ පාසල් වල ගුරුවරු නැහැ. ඒකට හේතුව තමයි ඔන්න ඔය ගණිත පේපරේ. එහෙනම් ඔබ අහන්න ඕනි ගණිත පේපරයක් නෙමෙයි විෂය පේපරයක් අහන්න ඕනි. ගුරුවරයෙක් බලන්න ඕනි දැනුම තියනවද? උගන්වන්න පුළුවන්ද කියන එක මිසක් ගණිත පුළුවන්ද කියන එක නෙමෙයි මහත්තයෝ බලන්න ඕනි. ඒකත් තේරුම් ගන්න. ඔබේ ව්‍යවස්ථා මොකද අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට ওই වගේ දේවල් ඇතුළත් කරන්න මොලේ පෑදෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි කියනවා විභාග වලට බය නැහැ. විභාග ගණනාවක් පාස් කරලා උපාධියක් අරගෙන තියෙන්නේ. මේ වෙලාවේ විභාගයක් තියන්න එපා. මොකද විභාගයක් තියන්න පුළුවන් තැනක නෙමෙයි අපි ඉන්නේ. අවුරුදු 6ක් අපි මේක කරාට පස්සේ අපේ ජීවිතේ මේකත් එක්ක මේ විදිහට සැලසුම් කරගෙන ඉන්නේ. ආයතනයේ කෙනෙක් විභාගෙ ලියනවා කියලා කියන්නේ යාට උරගා බැලීමක් විතරයි තියෙන්නේ. රැකියා විරහිත කෙනෙක් විභාගෙ ලියනවා කියලා කියන්නේ උරගා බැලීමක් විතරයි තියෙන්නේ. හැබැයි මෙතන කෙනෙක් විභාගෙ ලියනවා කියලා කියන්නේ ඔහු දැඩි පීඩනයක අවදානමක ඉඳගෙන තමයි විභාගෙ ලියන්නේ. විවිධ හේතු කියලා තමයි ඔවුන් නිවත් කරන්නේ. එහෙම කරන්න උත්සාහ කරන්න එපා. වසර 6ක් දරුවන්ට උගන්වපු මේ මිනිස්සු ඕනෑම ශේෂ්ත්‍රයකට ගියාට පස්සේදී ඒක යහන්නේ ඔබට මේ ශේෂ්ත්‍රයේ තියෙන පළපුරුද්ද අත්දැකීම මොකද්ද කියලා නැද්ද කියන්නකෝ. නෑ කියන කවුරුත් ඉන්නවද? දැන් අපි අහනවා මෙතන ඉන්න මාධ්‍යවේදීන්ගෙන් ඔබ ඉගෙනගත්ත ඔබ ඉගෙනගත්ත තියරි කාරණාවද ඔබට ওই ශේෂ්ත්‍රයේ වැඩ කරගෙන යනකොට වැදගත් උනේ? ඔබ නැත්තම් මාධ්‍ය ශේෂ්ත්‍රයට ඇවිල්ලා ඒ කරපු ඒ ලැබපු පුහුණුවද ඔබට ඒක කරගෙන යන්න වැදගත් උනේ කියලා අපි වඩා වැදගත් වෙන්නේ අපි ලැබපු පුහුණුව. අපි හැමදේම පුහුණු වුණාට පස්සේදී අපිට ඒක පුල අභ්‍යාසයක් ලැබෙනවා. අපි ඒ තුල පරිණතභාවයටපත් වෙනවා. ඒ නිසා අපි කියනවා වසර 6ක් අපි සේවය කළ පරිණත වෙලා පළපුරුද්ද අරගත්ත පිරිසක් මෙතන ඉන්නේ. විදුලි බල සේවකයෝ අවුරුදු මාස 6ක් වැඩ කරාට පස්සේ කොන්ත්‍රාත් පදනම මත ගන්න අය ඉවත් කරලා අය ගන්නවා. මොකද මාස 6කට පස්සේ වැඩ කරාට පස්සේදී ස්ථිරභාවයක් හැදෙනවා කියලා. ඒ වගේම දවස් 184ක් වැඩ කරපු ගුරුවරු ඉතිහාසයේ ස්ථිර කරලා තියෙනවා. ඔවුන්ට ඒ විදිහට ස්ථිර වෙන ඓතිහාසිකමක් තිබුණා කියලා පිළි අරගෙන තියෙනවා ඉතිහාසයේ. ඒ වගේම ස්වේච්ඡාවෙන් නිලධාරීන් වැඩ කරලා තිබෙනවා. ඔවුන් අවසානයේ නඩු දාලා තියෙනවා කම්කරුවෙකේ. අන්න ඊට පස්සේදී ඔවුන් වැඩ බාරගත්ත දවස් ඉඳලාම මෙන්න මේ නිලධාරීන්ගේ වැටුප් පවා ගෙවලා ඔවුන්ගේ රැකියාව දෙන්න ඔබ සිද්ධ වෙච්ච ඉතිහාසයක් තියෙනවා. ඒ වගේ නඩු තීන්දුව තියෙනවා. එනිසා අපි අවසන් කරනවා මේ විදිහට අපිත් එක්ක මේ ගනුදෙනුව පාරේදී බේර ගන්න උත්සාහ කරන්න එපා. අපිට PGD එක අනිවාර්ය කරලා වසර 6කට වඩා වැඩි කාලයක් එක්ස්පීරියන්ස් තියෙන මේ උපාධිධාරීන්ට මේක දෙන්න කටයුතු කරන්න කියන ආරාධනාව ඔබට කරලා සමුගන්නවා. අරගලයට ජය වේවා. නැති වෙයි කියලා ඒක ගැන සැක තියාගන්න එපා ඔබ.
ලබන පෙබරවාරි මාසේ අපේ ආණ්ඩුවේ පළවෙනි අයවැය ඉදිරිපත් කරනවා. සම්මානයෙන් මිනිස්සු ඔබ ගුරුවරු හැටියට වැඩ කරනවා. 20000කට වඩා පුරප්පාඩු තියෙනවා. පුහුණුව ලබන්න ඕනේ ගුරුවරු ඉන්නවා තවත්. ගුරුවරු 20000ක වගේ වසරකට පුහුණුව ලැබිය යුතු අය ඉන්නවා. ඒ නිසා ආණ්ඩුව ලෙස අපි ලබන මාර්තු මාස වෙනකොට මේ ගැටලුව සම්පූර්ණ ලෙස විසඳන්න කටයුතු කරනවා. ගුරුවරු ලෙස වැඩ කරන්න කැමති කිසිවෙකුට පාසල ගෙලියට යන්න වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ ගුරුවරු ලෙස ඉස්සරහට වැඩ කරන්න පුළුවන්. ආණ්ඩුව ලෙස මේ ප්‍රශ්නේ ස්ථීරව විසඳනවා කියන බලාපොරොත්තුව තියාගෙන ඉන්න. ඒ ගැන කලබල වෙන්න එපා කියන කාරණේ වගකීමේ යුතුව කියනවා.